හරිම සිම්පල්. හැබැයි අපි මේක අහලා අපි යාඥා කරමු. උප්පත්ති 26 1. උප්පත්ති 26 1. right. hallelujah. ඇහෙනවනේ මා ඔක්කොමද? hallelujah. හොඳට බලන්න දැන් right. ආබ්‍රහම්ගේ දවස්වලදී ඌ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශේ විය. hallelujah. මොකද්ද? ආබ්‍රහම්ගේ දවස්වලදී ඌ පළමුවෙනි සාගතය හැර තවත් සාගතයක් දේශේ විය. ඊසාක් පිලිස්තිවරුන්ගේ රජු අබිමෙලෙක් වෙතට කොහෙටද ගියේ? ගේරාර්ට ගියේ. hallelujah. දර ඊසාක් කොහෙටද ගිහිල්ලා දෙන්නේ? ගේරාර්ට ගිහිල්ලා කවුද කොහෙටද? අබිමෙලෙක් වෙතට. hallelujah. right. next. මේ බා හොඳට අහගෙන ඉන්න හොඳට. හරි ලස්සනයි මේක. හරි. බයිබල් උදානද බයිබලේ කියවන. දෙවනෝසේ ඇත්තටම දේවල් පෙන්නනවා. ස්වාමින් වහන්සේ ඔහුට පෙනී මිසරයට නොගොස් මා විසින් ඔබට කියන දේශේ වාසය කරන්න. මේ දේශේ විදේශීව සිටින්න. දැන් ඊසාක් යනකොට ගේරාර්ට කවුද දර්ශනය වෙන්නේ? දෙවනෝසේ දර්ශනය වෙනවා. hallelujah. කාටද පෙවුනේ? ඊසාක්ට පෙනී. දෙව ස්වාමින් වහන්සේ ඔහුට පෙනී. මම දන්නේ කොහොම දැක්කද කියලා. පෙනී ගියා මට හිතා ගන්න බෑ කොහොමද උනේ කියලා. ඉතින් දෙවනෝසේ දැක්ක කියලා කියන්නේ. නේ? hallelujah. මිසරයට නොගොස් මා විසින් ඔබට කියන දේශේ වාසය කරන්න. ඔබ මේ දේශෙහි විදේශීව සිටින්න. ඒතර ආබ්‍රහම් යනකොට දෙවනෝසේ නවත්තලා කියන ඊසාක් යනකොට දෙවනෝසේ නවත්තලා කියන යන්න එපා මේකින්. right මේකේ ඉන්න මේකේ විදේශීව ඔයා ඉන්න කියලා. hallelujah. hallelujah. ඔක දන්නවද? දැන් මේ බලන්න. මේ බලන්න හොඳට මට අවදන්. මේ සාගතයට හේතුව මොකක්ද? මේ මොන සාගතයක්ද? වතුර නැහැ. මොකද නැත්තේ? වතුර. මේ ඇවිල්ලා තියෙන්නේ මොන සාගතයක්ද? වතුර නැති සාගතයක්. hallelujah. ඔයගොල්ලන්ට තේරෙනවද මං කියන එක? මේ මොන සාගතයක්ද? ඒ කියන්නේ මේ සාගතයට හේතුව වතුර. hallelujah. ඔයගොල්ලෝ ඇහෙනවද මං කියන එක? මේ සාගතයට හේතුව මොකද්ද? වතුර. හරි? හොඳට අහගන්න මං කියන එක. මේ සාගතයට හේතුව මොකද්ද? වතුර. hallelujah. hallelujah. ඔක දන්නවා එලියත් යාඥා කරා මොනවාටද? වැස්ස නවතින්නත් යාඥා කරා, වැස්ස එන්නත් යාඥා කරා. මොකද්ද හේතුව? වතුර. මොකද්ද හේතුව? වතුර. ඒතර එලියා යාඥා කරේ වැස්ස එන්න. මොකද්ද වැස්ස එනවා කියන්නේ මොකද්ද? වතුර. hallelujah. ඒතර මෙතන සාගතයක් ඇවිල්ලා. මොකද්ද හේතුව? වතුර. ඒතර මේ සාගතයේ හේතුව මොකද්ද? වතුර. hallelujah. ඔයගොල්ලෝ දන්නවද බයිබලේ අහගන්න. බයිබලේ වතුර හඳුන්වනවා එක එක විදියට. බයිබලේ වතුර හඳුන්වනවා සමහරලාට අනුග්‍රහය විදියට. සමහරට වතුර හඳුන්වනවා සමහර තැන්වල ආලේපයේ විදියට. තෙල් විතරක් නෙවෙයි. වතුරත් හඳුන්වනවා. hallelujah. සමහර තැන්වල වතුර හඳුන්වනවා ආශිර්වාදයේ විදියට. hallelujah. උනිදිද? hallelujah. වතුර හඳුන්වනවා ආශිර්වාදයේ විදියට. hallelujah. ඉතින් එතකොට දැන් මේ සාගතයේ හේතුව මොකද්ද? වතුර. නැත්තේ වතුර. hallelujah. දැන් ඊසාක්ට කියනවා දෙවියන් වහන්සේ ඊසාක්ට කියනවා ඔයා යන්න එපා මේ දේශේ ඉන්න. මේ දේශේ විදේශීව ඉන්න කියලා. ඒ කියන්නේ දැන් දෙවියන් වහන්සේ දන්නවා ඊසාක්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? සාගතේ. එතකොට ඊසාක් හොයන්නෙත් මොනවාද? වතුර. ඔයාලා අල්ලගන්න නැද්ද මං කියන්නේ? ඔයාලා වෙන කොහේ හරි දින්නේ. නෑනේ. දෙවියන් වහන්සේ දන්නවා සාගතේ හේතුව මොකද්ද? එතකොට ඊසාක් මොනවාද හොයන්නේ? වතුර හොයන්නේ. එතකොට මේ තවත් දේශයකට යන්නේ මොනවා හොයාගෙනද? වතුර හොයාගෙන යන්නේ. hallelujah. දැන් දෙවියන් වහන්සේ දන්නවා ඊසාක්ට ඕනේ වතුර. යන්නේත් වතුර හොයාගෙන. දැන් දෙවියන් වහන්සේ කියනවා සාගතය කියලා දැනගෙන කියලා මේක නවතින්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ plan එකක් තියෙනවා ඊසාක්ට කොහෙලා හරි වතුර දෙන්න. බයිබලේ උදාන දෙනස කියලා කියන්නේ මම එදා කිව්වේ read it study it ඉගෙන ගන්න කියවන්න ඉගෙන ගන්න
හාලෙලූයා. දැන් දෙවියන් ඊසාක් යන්නේ මොන නෑ ඔයගොල්ලෝ හිතන්නකො කෙනෙක් යනවා කෙනෙක් කියනවා මං ඩුබායි යනවා. මොකටද? පාසම රස්සාවක් කරලා මගේ ණය ගෙවන්න යනවා. මං කියනවා යන්න එපා. ඉන්න කියලා. එහෙම මම කියන්නේ ඇයි? දෙවියන් වහන්සේට ප්ලෑන් එකක් තියෙනවා එයාට සල්ලි දෙන්න. මොකද එයා සල්ලි හොයන් යන ගමන නවත්තන්නේ නෑනේ සල්ලි දෙන්නේ නැතුව ඉන්න. ඔයගලන්ට ඇහෙනවද මං කියන එක? එයා සල්ලි හොයන් යන ගමන නවත්තන්නේ ඇයි? සල්ලි දෙන්න නිසා. එයා කෑම හොයන් යන ගමන නවත්තන්නේ එයාට කෑම දෙන්න නිසා. කියන්නේ දෙවියන් වහන්සේට ප්ලෑන් එකක් තියෙනවා එයාට සල්ලි දෙන්න. දෙවියන් වහන්සේට ප්ලෑන් එකක් තියෙනවා ඊසාක්ට වතුර දෙන්න. ඒ නිසා දෙවියන් වහන්සේ කියනවා යන්න එපා ඉන්න කියලා. හාලෙලූයා. දැන් ඔහොම බැලුවම තේරෙන්නේ නැහැ. ඒක. හැබැයි අපි මෙනෙහි කරොත් අපිට එනවා ඒ කියන්නේ දෙවියන් වහන්සේට ඊසාක් හොයන්නේ වතුරනේ. කියන්නේ දෙවියන් වහන්සේට එපා කියන්නේ යන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේට පුළුවන් එයාට වතුර දෙන්න. හාලෙලූයා. හාලෙලූයා right. උප්පත්ති. ඔගේ 7 දාන්න. 17. අංගලීඩ බාරෝ දුසා. 17 right. මේ බා. ඊසාක් එයින් පිටත්ව ගොස් හරි ගේරාර් නම් මිටියාවතේ කඳවුරු පිහිටුවා එහි වාසය කළේ. ඊසාක් එහෙන් පිටත් වෙලා ගිහිල්ලා මොකද කරන්නේ? ගොස් ගේරාර් නම් මිටියාවතෙහි කඳවුරු පිහිටා එහි වාසය කළේ. හාලෙලූයා. next. තවද මෙවන් හොඳට අහගන්න. තවද තම පිය වූ ආබ්‍රහම්ගේ දවස්වලදී හාරන ලද්දා වූ කාගේ දවස්වලද? එයාගේ තාත්තගේ කාලේ හාරන ලද්දා වූ ආබ්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්ති වරුන් විසින් වසා දමා තිබුණා වූ වතුර ඇති ලිං ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණා වූ නාම ඒ ලිං වලට තැබුවේ. මිනිස්සයා මොකද කරේ? දැන් මිනිස්සයාට දෙවියන්වහන්සේ කිව්වා නවතින්න කියලා. දැන් මිනිස්සයා බැලුවා right. දෙවියන්වහන්සේත් මට නවතින්න කිව්වා. මම අහගෙනින් මම යන්නේ නැහැ. මේක ඔක දනවද? ඔව් අහගන්න. මම යන්නේ නැහැ අලුතෙන් ලිං ආහාරන්න. හරි? මගේ තාත්තට දෙවියන් වහන්සේ මේ ලිං වලින් වතුර දුන්නනේ. මගේ තාත්තට දෙවියන් වහන්සේ මේ ලිං වලින් දුන්නා. එහෙනම් මගේ තාත්තට ඒ බිස්නස් එක දෙවියන් වහන්සේ දුන්නා නම් අනිවාර්යෙන් දෙවියන් වහන්සේ ඒ බිස්නස් එකෙන් මටත් දෙනවා. මොකද ඒක දුන්නේ මගේ තාත්තට. කියලා ආබ්‍රහම් ඊසාක් කල්පනා කරා. හොඳට අහගන්න. හරිම උදනද හරිම වැදගත් ඔයගොල්ලන්ගේ පාස්තා කරන එක. අලුත් දේවල් කරන්න යන්න එපා. ඔයාලා ඇහෙනවද? අලුත් දේවල් කරන්න යන්න එපා. අර පාස්තක දේශනාවාල ඒක කියන එක කරන්න යන්න එපා. මේ පාස්තක දේශනාවාල ඒක කියන එක කරන්න යන්න එපා. ඔයගොල්ලන්ට දෙවෙනවසේ පාස්ත කෙනෙක් දීලා තියෙනවා. එයාගේ මැසේජ් එක අහලා ඒක කරන්න. තාත්තා කරන එක කරන්න. හාලෙලූයා. ඊසාක් මොකද කරේ ගිහිල්ලා? එයාගේ තාත්තා හාරපු ලිඳ තමයි හැරුවේ. එයා වෙනලින් හාරන්න ගියේ නෑ. පොඩ ඇහෙනවද මං කියන එක? එයා ඒකටම ගියා. හාලෙලූයා. 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 එයා මොකද කරේ? ඒ ලිං හාරලා වතුර ඇදලින් ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණා වූ නාම ඒ ලිං වලට තැබුවේ. හාලෙලූයා. මේ අහන්න. දැන් අහගන්න. ඒ කාලේ වතුර තියනවද බලන්න. මේ දැන් මිනිහා ඉන්නේ මොකේද? සාගතේ. මිනිහා ඉන්නේ මොකේද? සාගතේ. දැන් වතුර නැහැ කොහෙවත් සාගතේ. දෙවියන් වහන්සේ තාම වතුර දුන්නේ නැහැ. දෙවියන් කියනවා ඔය නැවතිලා ඉන්නවා කොහෙ කියලා කියනවා. දැන් ඒ කාලේ ඊසාක්ට වතුර තියෙන තැන් බලන්න මැෂින් තිබ්බද? නැහැ. ඒතකොට මිනිස්සයා හාරලම තමයි බලන්න ඕනේ වතුර තියනවද කියලා. අලුත් තැනක. නැතුව මැෂින් දැන් අර අල්ලනවා වගේ මැෂින් අල්ලලා බලන්න බෑ. හැබැයි දැන් එයා මොකද කරේ? දැන් එයා දන්නවා මේ සාගතයක ඉන්නේ. මට මැෂිනුත් නැහැ වතුර තියෙන තැන් බලන්න. හොඳම දේ තාත්තා හාරපු ලිඳ හාරන එක. මොකද ඔය ලිඳෙන් තමයි දෙවියන් වහන්සේ වතුර දුන්නේ. දැක්කද? එයා නියගෙට හවුවෙච්ච ගමන් එයා අලුත් දේවල් කරන්න ගියේ නෑ.
එයා නියඟට හවුවෙච්ච ගමන් අලුත් දේවල් කරන්න ගියේ නෑ. මිනිස්සයාට මතක් වුණා නියඟේ වතුරනේ. තාත්තට දෙවියන්වහන්සේ වතුර දුන්නේ කොහෙන්ද? මේලින්දේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මේලින්දෙන් නම් මගේ තාත්තට වතුර දුන්නේ මටත් දෙනවා. දැක්කද? එයා නියඟට හවුවෙච්ච ගමන් අලුත් දෙයක් කරන්න ගියේ නෑ. එයා කරේ යාගේ තාත්තා කරපු එකම. හාලෙලූයා. හාලෙලූයා. තරහගෙන. හාලෙලූයා. හාලෙලූයා. right. Next. දාන්න. තරහගෙන. ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ලිඳක් ලබා ගත්තා. ඊසාක්ගේ සේවකයෝ මොකද කරේ? හාරලා ඒ එරියා මොකද කරේ? එයා එතනින්ම දිය උල්පත් ඇති ලිඳක් ලබා ගත්තෝය. next. ආගෙන එපා. ඒ ගේරාරි එඬේරු මේ වතුර අපගේ කියමින් ඊසාක්ගේ එඬේරුන් සමග විවාද කළා. ගේරාර වල එඬේරු එනවා කාගේ එඬේරු ගාවටද? ඊසාක්ගේ එඬේරු ගාවට. ඇවිල්ලා කියනවා ඔය වතුර අපේ අපිට දෙන්න කියලා. මොනවද කරන්නේ? විවාද කරනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔයගොල්ලෝ දන්නවද මෙතනදී මේ කවුද එයාගේ එඬේරුත් එක්ක කවුද විවාද කරන්නේ? තවත් එඬේරු. ඒ කියන්නේ එක තැනකදී මිනිස්සුયો මේගොල්ලොත් එක්ක විවාද කරනවා. හාලෙලූයා. මොකද කරන්නේ? වතුර හම්බුණා දැන්. හැබැයි විවාද කර. අහගෙන. මොකද කරේ? වතුර හම්බුණා. හැබැයි විවාද කරා. නියඟේ සාගතේ මොනවාද? වතුර. දැන් අන්තිමට ලිඳක් හැරුවා. ඒ දේශේ වතුර හම්බුණා. දැන් අවශ්‍ය දේ හම්බුණාද නැද්ද? හැබැයි විවාද කරා. හාලෙලූයා. මොකද්ද? විවාද කරනවා. next. හොඳට ලස්සන දෙයක් පෙන්නන්න. එවිට ඔහු වෙත ඔහු වෙන ලිඳක් හැරු. ඊළඟට ආනවා වෙන ලිඳක් දැන්. ඔවුන් ඒ ගැනත් විවාද කළ බැවින් ඔහු ඊට සින්නායයි නාමය තැබි. මොකද්ද? සින්නායයි නාමය. දැන් මේ ලිඳටත් මොකද කරේ? හැරුවම. වතුර ආවා. හැබැයි ආයි එඬේරු ඇවිල්ලා අනිත් එඬේරු ඇවිල්ලා මොකද කරේ? ඒගොල්ලෝ විවාද කරා. විවාද කරලා කියනවා ඔය වතුරත් අපේ. එතකොට ඒකට නම දානවා ඊසාක් මොනවා කියලාද? සින්නායයි නම තැබීය. ඔයගොල්ලෝ දන්නවද මේ සින්නා කියන එක? සින්නායයි කියන එක සින්නා කියන එකට ආපු root word එක තමයි සාතන් කියන්නේ. මොකද්ද? සාතන්. හාලෙලූයා. සයිටන්. මේ සින්නායයි කියන එකට තිබ්බ root word එක තමයි සයිටන්. හාලෙලූයා. ඔය එකපාර කලබලුණා නේ. හාලෙලූයා. මොකද්ද? සයිටන්. හාලෙලූයා. ඔයගොල්ලෝ දන්නවද? ඒකයි එතකොට ඇයි මෙතන එන සින්නායයි කියලා එක දැම්මේ? ඒ පෙන්නන්නේ ඊසක් පෙන්නන්නේ ඒ වෙලාවේ මිනිස්සෝ නෙවෙයි කරදර කරේ. ඒ වෙලාවේ කරදර කරේ යක්ෂයෝ. ඒ කියන්නේ යක්ෂ බලපෑමක් තමයි ඒ වෙලාවේ ආවේ. හාලෙලූයා. හාලෙලූයා. මුලින්ම ආවේ කාගේ බලපෑමද? වතුර හම්බුණා. කාගේ බලපෑමද ආවේ? මිනිස්සුන්ගේ බලපෑම. දෙවන ලිඳක් හැරුවා. වතුර හම්බුණා. කාගේ බලපෑමද ආවේ? යක්ෂයාගේ බලපෑම ආවේ. හාලෙලූයා. හාලෙලූයා. right next. බයිබලේ කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න. ඔව් එතරින් ගොස් වෙන ලිඳක් හැරුවේය. ඒ ගැන ඔහු විවාද නොකළොත්. එතරින් ගිහලා තව ලිඳක් හරනවා. ඒ ගැන කවුරුත් විවාද කළේ නෑ. ඔහු ඊට රෙහබොත්යයි නම තැබීය. මොකද ඊළඟ කියන්නේ කුමක් හේින්ද? ඉතින් ස්වාමින් වහන්සේ අපට අවකාශය දුන් බැවින් අපේ දේශෙහි සඵලවන්නේමයි. හාලෙලූයා. 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 ඔය තමයි දෙවියන්ස මට කිව්වේ. දෙවියන්ස මට කිව්වේ මිනිස්සු ඇත්ත එක විවාද කරනවා. ඔයාලට වතුර හම්බුණා හැබැයි විවාද කරනවා. යක්ෂයොත් ඔයාට කරදර කරයි. හැබැයි මං ඔයාට අවශ්‍ය කරන ඉඩ හදනවම තමයි. හාලෙලූයා.
හාලෙලූයා. ඒ කියන්නේ මෙතනදී කිසිම කරදරයක් නැහැ. ඇයි? කවුද ඊට හදන්නේ? දෙවියන් වහන්සේ. ඔයගලන්ට අහුන්නේ නැහැ මං කියන්නේ. එක තැනක් එනවා. ඔයාලට ඔයගලන්ට මිනිස්සු කරදර කරනවා. එක තැනක් එනවා යක්ෂයෝ කරදර කරනවා. හැබැයි එක තැනක් එනවා දෙවියන් වහන්සේ ඔයාගේ අවශ්‍ය ඉඩ හදනවා. එදාට කාටවත් මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. හාලෙලූයා. මොකද ඒක හදන්නේ දෙවියන් වහන්සේ. ඒක ලෑස්ති කරන්නේ ඔයාට දෙවියන් වහන්සේ. මිනිස්සුયો නෙවෙයි. මිනිස්සුන්ට නවත්තන්න බෑ ඒක. යක්ෂයන්ට නවත්තන්න බෑ ඒක. මොකද ඒක හදන්නේ දෙවියන් වහන්සේ. හාලෙලූයා. 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 ඔයගලන්ට ඇහෙනවද මං කියන එක මේ අහන්න. ඔයා මේ හොතට අහගන්න මං කියන එක. ඔබ දන්නවද මේ දෙවියන් වහන්සේ මට මේක හරිම තදින් කියපු දෙයක්. දෙනවස මට කිව්වා ජෝසප් ඔයා කාවද අඳුරන්නේ? ඔයාට කවුද දෙන්නේ කියන එක ફોකස් කරන්න එපා. ඔයා ફોකස් කරන්න සුද්ධාත්මයන් වහන්සේ. හාලෙලූයා. ફોකස් කරන්න සුද්ධාත්මයන් වහන්සේ. ඇයි දන්නවද? මිනිස්සු දෙයි විවාද කරනවා. මිනිස්සු දෙයි ඔයාට. හැබැයි විවාද කරනවා. හාලෙලූයා. ඔයාට හම්බෙයි යක්ෂයෝ කරදර කරනවා. හැබැයි එක තැනක් එනවා. දෙවියන් වහන්සේ ඔයාට අවශ්‍ය කරන ඉඩ හදනවා. ඒ වෙලාවට කිසි කෙනෙක්ට ඔයාව නවත්තන්න හම්බෙන්නේ නැහැ. හාලෙලූයා. ඕකට තමයි මම ඒ වෙලේ දැන් මොකද කරේ කියලා. මම නැගිට පාන්දර 1:02ට නැගිට්ටා. 1:00ට නැගිට්ටේ. නැගිටලා එලාම් එක දිලා හැරලා මම පොඩ ප්‍රේ කරා. ඒ වෙලාවේ මම ප්‍රේ කරන්න ඕනේ. මම යාක්ෂා කරලා මම ඇවිද යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ඉඩ හැදෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් මට අවශ්‍ය ඉඩ හැදෙනවා. මට අවශ්‍ය ස්ථාන හැදෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔක තමයි කරන්නේ. දෙනන්සවට එලිදරව්වක් දුන්නම ඒ එලිදරව්ව ඔළුවේ තියන් නිදා ගන්න එපා. අපි කරන්නේ එලිදරව්ව දුවනම ස්තුති පියන්නේ කොලිදී. ඒක නෙවෙයි කරන්න ඕනේ. ඒ දීපු එලිදරව්ව එළියට දාන්න මැනිෆෙස්ට් කරන්න එළියට දාන්න ඒක වෙනවා. හාලෙලූයා. අද ඉඳන් කියන්න කියලා උන්වහන්සේ මට ඉඩක් හදනවා. ජේසුස් වහන්සේගේ නමෙන් මට අවශ්‍ය ඉඩ හැම දෙයක්ම හැදෙනවා. හාලෙලූයා. මට අවශ්‍ය අවකාශය හම්බ වෙනවා. හාලෙලූයා. ඔයාට ඉඩමක් නැති කෙනෙක් වෙන්න පුළුවන් ඉඩමක් හම්බෙයි. ඔයාලට ඇහෙනවද පාස්ටර් කියන දේ? මම දන්නේ ඔයගොල්ලෝ මේව කොහොම අල්ල ගන්නවද කියලා. හාලෙලූයා. මතක තියාගන්න මේ හැමදේම ඇවිල්ලා වතුර හින්දා. මේ හැමදේම වතුර හින්දා. ඔයගොල්ලෝ තේරෙනවද මං කියන්නේ? වතුර අහගන්න. වතුර හම්බෙනවනේ ඉඩ හැදෙනවා. මං කිව්වා වතුර දෙනවනේ සමාන කරනවා බයිබලේ සමහර තැන් වලට අනුග්‍රහයට. සමහර තැන් වලට ආලේපයට. සමහර තැන් වලට ආශිර්වාදයට. ඒ කියන්නේ ඔයගලන්ට මේව හම්බුනොත් ඔයගලන්ගේ ඉඩ හැදෙනවා. ඔයගලන්ට අවශ්‍ය කරන ඉඩ හැදෙනවාම තමයි. හාලෙලූයා. 2 කොරින්ති 9:8. අපිට තැනක් නැති වෙන්නේ නැහැ. මාව පාරට වැටෙන්නේ නැහැ. උන්වහන්සේ මට ඉඩක් හදනවා. හාලෙලූයා. උන්වහන්සේ මට ඉඩක් හදනවා. මහා පාර මට නෙවෙයි. ඔයාලා ඇහෙනවද මං කියන එක? මහා පාර මට නෙවෙයි. මට ඉඩ තියෙනවා. තවද ඔබ සෑම සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිරිස මොනවද දෙන්නේ? අකල් ඔබ සැමට මොනවද දෙන්නේ? අනුග්‍රහය වැඩි කර දෙන්න දෙවනාසයට පුළුවන්. දැක්කද? ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ සියලුම යහපත් දේවල් වෙන්න හැම දෙයකම පූර්ණකම ලබන්න මොනවද ඔයාට ඕනේ? අනුග්‍රහය. කොහොමද අනුග්‍රහය ලබා ගන්න? අනුග්‍රහය කොහොමද දෙන්නේ? ඈ අනුග්‍රහය කොහොමද දෙන්නේ? අනුග්‍රහය එන්නේ එකක් දෙවියන් වහන්සේගේම කැමැත්තෙන්. යාම කැමැත්තෙන් අනුග්‍රහය දෙනවා. එකක් දෙවියන් වහන්සේගේම කැමැත්තෙන්. අනිත් එක මොනවද? වචන ඉගෙන ගන්නකොට. වචන ඉගෙන ගන්නකොටත් අනුග්‍රහය එනවා. හාලෙලූයා. ඒකයි බයිබලේ කියන්නේ නුඹලා විදි කරන්නත් පිරිසුදු කරන අයවලුන් අතරේ උරුමයක් දෙන්නත් අනුග්‍රහයේ වචනයට ඔයගොල්ලන්ව බාර දෙනවා කියන්නේ. අනුග්‍රහය හම්බ වෙනවා. අනිත් එක මොකද්ද? දෙනකොට. දුන්නමත් අනුග්‍රහය හම්බ වෙනවා. හාලෙලූයා. ඒ කියන්නේ දෙවියන් වහන්සේට පුළුවන් හැම ක්‍රියාවකම ඔයාව පූර්ණ කරලා තියන්න ඔයාට මොනවද දෙන්නද?
අනුග්‍රහය දෙන්න. හාලෙලුයා. හාලෙලුයා. ඔබ දන්නවද මෙහා ගන්න. ඕනම ප්‍රොෆෙසි එකක අහගන්න. ඕනම ප්‍රොෆෙසි එකක දෙවියන් වහන්සේගේ පාර්ට් එකකුත් තියෙනවා, මනුස්සයාගේ පාර්ට් එකකුත් තියෙනවා. ඕනම අනාගත වාක්‍යයක මනුෂ්‍යයාගේ කොටසකුත් තියෙනවා, දෙවියන් වහන්සේ කොටසකුත් තියෙනවා. හාලෙලූයා. යාකෝබ් 5:17 මේ බලන්න. මේ බලන්න. අයිදා මම මේ දැන් මේ කැලේ පෙන්නන්නේ. මම ඔයගොල්ලන්ට දැන් ප්‍රොෆෙසි එකක් දුන්නා ඉස්සෙල්ලා. ඔයගොල්ලන්ට අනාගත වාක්‍යයක් දුන්නා ඇහුන්නේ නැද්ද? කාට මම අනාගත වාක්‍යයක් දුන්නා කාටද ඇහුනේ? කාටද ඇහුනේ? දැක්කනේ? ඔයගොල්ලෝ අල්ලගත්තේ නැහැ. මම ප්‍රොෆෙසි එකක් කිව්වා ඔයගොල්ලන්ට. මම අනාගත වාක්‍යයක් කිව්වා ඔයගොල්ලන්ට. මං කිව්වා මොකද කිව්වේ මම? මං කිව්වා දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ට ඉඩක් හදනවා. ප්‍රොෆෙසි එකක්. අනාගත වාක්‍යයක් දුන්නේ. ඔයගොල්ලෝ දැන් පේනවද ඔයගොල්ලන්ගේ ජීවිතේ සමහරව වෙනස් වෙලා නැති ඇයි කියලා? පාස්ට් ප්‍රොෆෙසි එකක් දීලා. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒ ප්‍රොෆෙසි එක දුන්න හින්දා තමයි මේක පෙන්වන්නේ දැන් දැන්. නැත්නම් මොකටද මම එකපාරට අනාගත වාක්‍ය ගැන කියන්නේ? දැන් මම අනාගත වාක්‍ය ගැන කියන්නේ නේ. ඇයි මම එකපාරට අනාගත වාක්‍ය කියන එකට ස්කිප් කරේ? මොකද මම දන්නවා මම දැන් ටිකට කලින් ඔයගොල්ලන්ට ප්‍රොෆෙසි එකක් දුන්නා කියලා. මොකද්ද කියන්නේ? ඔයගොල්ලන්ට දෙවනවන්සේ ඉඩක් හදනවා. දැන් ඔයගොල්ලෝ සමහරක් කුලියට වෙන්න දින්නේ. don't worry. දෙවනවන්සේ ඔයගොල්ලන්ට ඉඩක් හදනවා. ආමේන්. දැන් මොකද්ද මම කිව්වේ? දෙවියන් වහන්සේ අනාගත වාක්‍යයක් හම්බුනම අපේ කොටසකුත් තියෙනවා, දෙවියන් වහන්සේ කොටසකුත් තියෙනවා. මොකද අපේ කොටසක් තියෙනවා, දෙවියන් වහන්සේ කොටසකුත් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ කොටස තමයි ප්‍රොෆෙසි එක දෙන එක. දැන් දෙවියන් වහන්සේ ප්‍රොෆෙසි එක දුන්නා. දැන් අපේ කොටස මොකද්ද මේ? එලියා අපසමාන ගති ඇති මිනිසෙක්ව සිටිය නමුත් මෙවන් කවුද මේ බයිබලයේ ලියන්නේ? සුද්ධත්වයන් වහන්සේ. එතන සුද්ධත්වයන් වහන්සේ ලියනවා අපි කරන්න ඕන දේ. එලියා අපසමාන ගති ඇති මිනිසෙක්ව සිටිය නමුත් වැසි නොවසින පිණිස උනන්දු කමෙන් යාඥා කළේ. හාලෙලූයා. හාලෙලූයා. ඒ කියන්නේ එලියා වැස්සෙන් නැති වෙන්න මොනවද යා කරේ? උනන්දු කමෙන් යාඥා කරා. එවිට 3 අවුරුදු සමසක් රටට වැසි නොඇස්සේ. එහෙනම් දැන් මේ මොකද කරේ? ඔයගොල්ලෝ එලියාගේ ඕකේ ඔය කතාව වෙන තැන බයිබලයේ කියවොත් එලියා එක තැනක කියනවා මට ඇහෙනවා වැස්ස කියලා. ඒ කියන්නේ එතන සඳහන් වෙන්නේ ඒක. හැබැයි මෙතන සඳහන් වෙනවා යා වැස්සෙන් යාඥා කරා කියලා. ඒ කියන්නේ යා ප්‍රොෆෙසි එක දීලා නිකන් හිටියේ නෑ. යා මොකද කරේ? යාඥා කරා. දැන් ඔයගලන්ට ඉඩ ඕනේද? ඔයගලන්ට ඉඩ ඕනේද? ඔයගලන්ට ඉඩ ඕනේද දෙවෙනවාස ඉඩක් හදන්න ඔයගලන්ට? ඔයගොල්ලෝ වෙනුවෙන් ඉඩක් හදන්න ඔයගලන්ට ඕනේද? එහෙනම් අද රැට නිදා ගන්න එපා ගෙදර කියලා. අද රැට ඔයගොල්ලෝ නිදා ගන්නවා කියන්නේ ඒ දෙවෙනවාසට කියනව නොකිය මට ඉඩ එපා. ඔයගලන්ට ඇහෙනවද මං කියන්නේ? උදා මේ වගේ ඒවා ඉගෙනගෙන ගිහිල්ලා කොට්ටේ බදා ගන්නවා කියන්නේ එහෙනම් මිනිස්සෙක් වෙන්න බෑ. මිනිස්සෙක් වෙන්න බෑ එහෙනම්. එක මොලේ නෑ ඇතුලේ නෑ ඒ ගැජට් නෑ. ඔයගලන්ට ඇහෙනවද මං කියන්නේ? දෙවියන් වහන්සේ කියනවා මම ඔයාලට ඉඩක් හදලා දෙනවා. යාඥා කරනවා කියලා මේ කියනවා. මට දිහාන දවස් ඔයගලන්ට ඉතුරු වෙන්නේ ඔය කොට්ටේ කෙල ටික විතරයි. ওই විදිහට කියනවා. බයිබලයේ කියනවා අලසයා මොනවද අඳින්නේ? වැරහැලි. ඔය දනවද? ඔයගොල්ලෝ ආවොත් තැනකට ඇඳුමක් ගන්න. හොඳට මේවා හරි ඩේන්ජරස්. ඔයගොල්ලන්ට ආවොත් තැනකට මට ඇඳුමක් ගන්න විදියක් නැහැ කියලා අඬන්න ගෝණිරෙන් නැදගෙන දෙනවා. ඒ කියන්නේ භයානක තැනකට ඇවිල්ලා. දෙන්න එපා. එතනට එන්න. ඔයගොල්ලන්ට තේරෙනවද මං කියන්නේ දෙන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්න. නෑ මම කඩනවා ඒක කියලා. මොකද නේද ඒ වගේ වෙලාවට ඒ වගේ දෙයක් යක්ෂයා පෙන්නනකොට මොනවද කරන්න ඕනේ? ඇඳුමක් ගන්න ගිහින්. ඒ තමයි විදිය. මං කියන එක ඇහුණාද? යක්ෂයා පෙන්නනකොට ඒ කියන්නේ මට දැන් මුකුත් ඔව් මොකක්ද ඉක්මනට කරන්න ඕනේ කියලා. ඇඳුමක් අරගෙන ඌට පෙන්නන්න. මට ඇඳුම් තියෙනවා. ඌට ඒ කියන්නේ එයාට විරුද්ධව පෙන්නන්න ඒක.
ඒ තමයි බයිබලේ මොකද කියන්නේ? යක්ෂයාට විරුද්ධව සිටවන්න. එවිට ඔහු කෙරේ නුඹ කෙරෙන් පලාදුවන්න. ඇහෙනවද මං කියන එක? ඕක තමයි කරන්නේ. ඕගොල්ලෝ කරනවද? ඕගොල්ලෝ කරනවද? ප්‍රධානම හේතුව යාඥා කරන්නට. ඔයගොල්ලෝ යාඥා කළොත්